Hi guys, සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ 1xbet tricks and tips with KNS අපේ YouTube channel එකත් එක්ක. හරි. මම මුලින්ම ඔයාලට මතක් කරලා ඉන්නම් අපේ cash agent service එක ගැන. අපි KNS service 24/7 කියලා අපේ cash agent service එක පවත්වාගෙන යනවා 1xbet සහ mailbet deposit withdrawal පැය 24 පුරාම අපි ඕනම මුදලක deposit එකක් සහ ඕනම මුදලක withdraw එකක්. ඒ කියන්නේ කෝටියක ඩිපොසිට් එකක් වුණත් ඔයාලට විනාඩි 2කින් සහ කෝටියක විත්ඩ්‍රෝ එකක් වුණත් ඔයාලට විනාඩි 5ක් ඇතුළත ඔයාලගේ බැංකු ගිණුමට දාගන්න පුළුවන් අපේ සර්විස් එකත් එක්ක. අපේ සර්විස් එකේ නම්බර් එක තමයි 076 612 8237. හරි. ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් අපේ 1xbet සහ mailbet cash agent සර්විස් එකත් එක්ක එකතු වෙලා අපෙන් ඩිපොසිට් විත්ඩ්‍රෝවල් දාගන්න. හරි. අපි අවුරුදු 3ක් පුරාවටම අපේ මේන් කෑෂ් ඒජන්ට් සේවය පවත්වාගෙන යන්නේ ඔයාලට විශ්වාසවන්තව ගනුදෙනු ටික සිද්ධ කරන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරුවොත්. හරි. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා 1xbet එකට සහ mailbet එකට අලුතින් රෙජිස්ටර් වෙන කෙනෙක් නම් අපේ ප්‍රොමෝ කෝඩ් එක KNS24 කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා රෙජිස්ටර් වුණොත් ඔයාලට ෆස්ට් ඩිපොසිට් එකේදී 100% කෑෂ්බැක් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි ගයිස්, එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන වෙනදා වගේම රූලට් ස්ට්‍රැටජි එකක්. ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා රූලට් ස්ට්‍රැටජි එකක් දෙන්න කියලා. මට ප්‍රයිවට් මැසේජ් දාලා තිබ්බා රූලට් එකක්ම ඕනේ කියලා. බාක්‍රට් එපයි කියලා. මම බාක්‍රට් එකෙත් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. මම අද කරන්න යන්නේ රූලට් ස්ට්‍රැටජි එක. හරි. මම ඔයාලට මේ ස්ට්‍රැටජි එකක් මොකක් හරි කියලා දෙන්න කලින් මං අනිවාර්යයෙන්ම ඉස්සරලා ටෙස්ට් කරලා බලලා කෝඩින් එකක් දාගෙන තමයි ඔයාලට මේ ස්ට්‍රැටජි එක කියලා දෙන්නේ. මම සක්සස් වුණොත් විතරයි මම මේ ස්ට්‍රැටජි එක කියලා දෙන්නේ. හරි. ඒ වගේ මම සක්සස් වෙච්ච එක මෙතඩ් එකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. හරි ගයිස්, මේකත් ඉතින් 100%ක් අපිට විශ්වාස කරන්න බෑ. 150යි මේකේ විනින් ප්‍රොබබිලිටි එක තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න මේ ක්‍රමය ඔයාලටත් සාර්ථක වෙන්න පුළුවන්ද කියලා. මම සාර්ථක වුණා. මම රුපියල් 2500ක් දාගෙන තමයි පටන් ගත්තේ. මේ ගේම් එක ස්ටාර්ට් කරුවා ප්ලේ කරන්න. මම 4000 මතක විදිහට 4400ක් වගේ ගානක් මම විත්ඩ්‍රෝ කරා. 4750ක්. ඔව් 4750ක් වගේ මුදලක් මම විත්ඩ්‍රෝ කරා. හරි ගයිස්, එහෙනම් මම ඔයාලට මේ ඩිසයින් කරපු කෝඩ් එක මුලින්ම පෙන්නලා ඉන්න. හරි. අද මම පාට දෙකකින් දාගෙන තියෙනවා. මම කියනවා අපේ ජයග්‍රහණ සම්භාවිතාවය 50යි කියලා. හරි. අංක 36 මම දාලා තියෙනවා අංක 18කට රුපියල් 30 ගානේ ඔට්ටු. ඔයාලට පේනවා ඇති 1 2 3 අතෑරලා මෙන්න මේ ගුරු පාට, මේ නිල් පාටයි ගුරු පාටයි තියෙන එකෙන් මම ගුරු පාටේ වට විතරයි චිප් ටික තියාගෙන තියෙන්නේ. හරි ගයිස්, අද නම් මේ සරලම ක්‍රමයක් ඔයාලට මම කියලා දෙන්නේ. අංක 36ක් තියෙනවා. 36න් 18කට අපි ඔට්ටු අල්ලනවා. එතකොට ටෝටල් බෙට් එක වැටෙනවා මතක විදිහට 540ක් වගේ. අපි මේක වින් කරොත් අපිට එනවා රුපියල් 900ක වගේ මුදලක්. මම ආයෙත් ඔයාලට පැහැදිලි කරන්නම්. මම නිල් පාටයි ගුරු පාටයි දාගෙන තියෙනවා. ඒකෙන් මම අද ගුරු පාටේ වට විතරයි චිප් එක තියන්නේ. ඒ වගේ මම චිප් තියාගෙන තියෙනවා 18ක්. ඒ කියන්නේ මගේ ටෝටල් බෙට් එක රුපියල් 540ක මුදලක් මම තියාගෙන තියෙනවා. හරි. අද බෝඩ් එක ඊටාම සරල බෝඩ් එකක්. මම ඔයාලට මේ වීඩියෝ එකේ නම් බෝඩ් එක ඩිසයින් කරන හැටි කියලා දෙන්නේ නැහැ. මොකද මම අනිත් වීඩියෝ වල කියලා දීලා තියෙනවා කොහොමද අපි බෝඩ් එකක් ක්‍රියේට් කරන්නේ. ඒ විස්තරය ඔයාලට අනිත් වීඩියෝ ටිකත් බලලා ඔයාලා ඒක ඉගෙන ගන්න ගයිස්. මම අද උදේ ප්ලේ කරපු වීඩියෝ එක මම රෙකෝඩ් කරගත්ත වීඩියෝ එක ඔයාලට ප්ලේ කරලා මම කොහොමද ප්ලේ කරේ කියලා පැහැදිලි කරලා දෙන්නම්. හරි ගයිස්, එහෙනම් මම දවල් ප්ලේ කරපු අපේ වීඩියෝ එකට යමු. හරි. මේක තමයි මම උදේ ප්ලේ කරපු වීඩියෝ එකේ රෙකෝඩ් එක. මේක අපි ගත්තේ දවල් 1ට නොවැම්බර් 14. හරි. මම එහෙනම් මේ වීඩියෝ එකේ මුලටම ගිහිල්ලා පෙන්නන්නම්. හරි ගයිස්, මම මේ වීඩියෝ පොඩ්ඩක් පෝස් කරන්නම්. හරි. ඔයාලට පේනවා ඇති මම බෝඩ් එකේ කලින් ඩිසයින් කරගත්ත විදිහට මේකේ චිප් ටික තියලා තියෙනවා. හරි. අපි බලමු මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. හරි. මම අද සිලෙක්ට් කරගෙන තියෙන්නේ මෙගා රූලට් කියන ගේම් එක. මොකද අපි චිප් එක තියන්නේ තනි අංකයකට. මේ මෙගා රූලට් කියන ගේම් එකේ තනි අංක සමහර අංක වලට වැටුනොත් අන්න හරි අපි පළවෙනි එකම දිනුවා. අපි පළවෙනි එකම දිනුවා. මං ඒ හින්දා
මේ දෙවෙනි ඔට්ටුව අල්ලන්න ගියේ නැහැ. ගයිස් මම කීකේ හිටියේ මම අද සිලෙක්ට් කරගත්තේ මෙගා රූලට් කියන ගේම් එක. මොකද අපි අද චිප් තියන්නේ තනි අංකයකට. දැන් මේ මෙගා රූලට් කියන ගේම් එකේ තනි අංකයකට සමහර වෙලාවට මෙගා වින් එකක් දෙනවා. මේ රවුන්ඩ් එකේ මට මතකයි මෙගා වින් එකක් හම්බුණා. ඒ මෙගා වින් එක හම්බෙන විදිය මම ඔයාලට කියන්නම්. මම මේ වීඩියෝ එක ආයෙත් ස්ටාර්ට් කරන්නම්. හරි ඔයාලා හොඳට බලන් ඉන්න. මම ඒකට ඔට්ටුවක් ඇල්ලුවේ නැහැ. ඔන්න ගේම් එකේ කියනවා අන්න 16 වැටුණොත් 50ක් ගෙවනවා 50 ගුණයක් ගෙවනවා 21 වැටුණොත් 50 ගුණයක් ගෙවනවා 34 වැටුණොත් 50 ගුණයක් ගෙවනවා. අපි අන්න ඒ වෙලාවේ 16ට දාලා තිබ්බනම් එහෙම නැත්නම් 21කට දාලා තිබ්බනම් 34ට දාලා තිබ්බනම් ඒක වැටුණොත් ඔන්න බලන්න දැන් මේකේ වැටුනේ 16 දැක්කද? 16 වැටුණ හින්දා අපි දාලා තිබ්බනම් ඒකට අපිට ඒකට 35 ගුණයක් නෙමෙයි ගෙවන්නේ ඒකට 50 ගුණයක් ගෙවනවා. හරි ගයිස් එහෙනම් ඔන්න අපි ඊළඟ ඔට්ටුවක් දාගත්තා. හරි ගයිස් එහෙනම් අපි ඔන්න වීඩියෝ එකේ ඊළඟ ඔට්ටුවත් මම දාගත්තා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි ගයිස් ඒක අපි පරාද වුණා. මං ඊට පස්සේ කෙරුවේ පරාද වුණාන් පස්සේ මම කලින් ඔට්ටුවම දාගෙන මම එක චිප් එක ගානේ මේ හැම එකටම ඇඩ් කරන් ගියා. ඔයාලට පුළුවන් මේ එක චිප් එක ගානේ ඇඩ් කරලත් බෝඩ් එකක් ඩිසයින් කරලා තියලා අන්න ඒක ඒ පරාද වුණ වෙලාවට ඇඩ් කරන එක. දැන් බලන්න මේකේ මට අවසාන එකට 36 වෙනි අංකෙට එකක් තියාගන්න බැරි වුණා. ඔයාලා තව බෝඩ් එකක් හදලා තියලා පරාද වුණ වෙලාවට ඒ බෝඩ් එක මේ ගේම් එකට දාගන්න. හරි. දැන් එතන ටෝටල් බෙට් එක අපේ 1050ක් වැටලා තියෙනවා. හරි ගයිස් ඒක අපි වින් කරා. එතකොට අපි රුපියල් 700ක වගේ මුදලක් එතනින් වින් එක ආවා. බලමු ඊළඟට මම මොකද්ද කෙරුවේ කියලා. නැවතත් මම අර බේස් බෙට් එකමයි දැන් අල්ලගත්තේ. කලින් අපි 60 ගානේ තියලා තිබ්බේ. අපි වින් එක ආවෙන් පස්සේ නැවතත් බේස් බෙට් එකටම මම බෙට් කරා. මං හිතනවා ගයිස් ඔයාලට අර මෙගා වින් එක තේරෙන්නේ නැති කියලා මොකද්ද උනේ කියලා. ඔයාලට පේනවා ඇති 4 වෙනි අංකෙට 100 ගුණයක් ගෙව්වා. හරි ඒක අපි පරාද වුණා. ඊට පස්සේ මම කිරුවේ නැවතත් අර කලින් බෙට් එකම දාගෙන ආයෙත් චිප් එක ගානේ තියාගෙන ගියා. මේක අනිවාර්යයෙන්ම ගයිස් තුන් පාරක් විතර අපි පෙරදුනත් වින් එකක් ගන්න පුළුවන් එක චිප් එකක් ගානේ ඇඩ් කරන් ගියොත්. හැබැයි මේක එන රිස්කි එහෙම කරන එක කරනවා නම් අනිවාර්යයෙන්ම account balance එක ලොකු ගාණක් මේකේ තියෙන්න ඕන දාගන්න. හරි අන්න ඒක අපි ඒ වෙලාවේ වින් කරා. හරි ගයිස් දැන් මගේ balance එක 3310ක් තියෙනවා. හරි මම ආයෙත් බේස් බෙට් එක දාගත්තා අවසානයේටම මේ රවුන්ඩ් එකේ. අන්න මේ පාර මෙගා වින් එක බලන්නකෝ. 4 වැටුණොත් 100 ගුණයක් 5 වැටුණොත් 100 ගුණයක් සහ 28 වැටුණොත් 200 ගුණයක් ගෙවනවා. අපි දැන් 28ට දාලා තියෙනවා 4 දාලා තියෙනවා යන්නේ අංකයක් වටුණොත් මේ මෙගා වින් එක එනවා. හරි මේකේ වැටුනේ 18 අපිට ආවා 900ක මුදලක්. අපි අපේ බෙට් එක 540යි. හරි මේක ගෙවනවා මෙගා වින් එක 50 ගුණය ගානේ 3ක්. හරි ඒකත් 22 තමයි වැටුනේ. ඒකත් අපි වින් කරා. දැන් 4030ක මුදලක් තියෙනවා මගේ. මම ආයෙත් එකක් දාගත්තා. බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. හරි ඒක අංක 12 වැටුනේ. ඒකත් අපි වින් කරා. 4390ක මුදලක් දැන් තියෙනවා බැලන්ස් එක.
අපි බලමු අවසාන රවුන්ඩ් එක. මම මෙතනින් ගේම් එක නවත්තලා තමයි තියෙන්නේ. හරි ගයිස්, ඒකත් මම ඔට්ටුවක් අල්ලගත්තා. හරි, ඒකත් අපි වින් කරා. එතකොට මගේ account balance එක තියෙනවා 4750. මෙතනින් එහෙනම් ගේම් එක නැවැත්තුවා. මම යූස් කරපු ට්‍රික් එක. මේක ඇත්තටම 100%ක්ම සක්සස් කියන්න බෑ. මොකද හැම වෙලෙම betting කියන්නේ high risk high profit. ඔයාලා guys මේක try කරලා බලන්න. try කරලා බලලා ඔයාලට සක්සස් වෙනවද නැද්ද කියලා බලලා comment section එකේ comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයාලගේ යාළුවන්ටත් මේක share කරන්න. හරි guys, එහෙනම් වෙනදා වගේම ඔයාලා ඔක්කොම ජය වේවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක් guys.